Hello my girls, welcome back to my YouTube channel. අද අපි කතා කරමු අපි කොහොමද වෙනස් වෙන්නේ කියලා. ගෑනු ළමයෙක් විදිහට අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒ වගේම මේ දේවල් කරොත් අපිට කොහොමද බලපාන්නේ කියන එක අද අපි කතා කරමු. පළවෙනි එක අපි අනිවාර්යයෙන්ම හම්බ කරන්න ඕනි. earn. අපි අනිවාර්යයෙන්ම සල්ලි හොයන්න පටන් ගන්න ඕනි. ඒක අපි මොන සිටුවේෂන් එකේ හිටියත් අපි එහෙම කරන එක අපිට වටිනවා. හැබැයි අපි මේ විදිහට සල්ලි හොයති ඉස්සලාම අපි මුල් තැන දෙන්න ඕනේ අපිට ගැලපෙන ජොබ් එකක් හොයාගන්න. ඒකට අපි මේ විදිහට ජොබ් එකක් හොයාගන්න මේක ජොබ් එකක් නෙවෙන්න පුළුවන්. සමහරට ස්මෝල් බිස්නස් එකක් එහෙම නැත්නම් පාර්ට්නර්ෂිප් එකක් හරි සමහරට කන්ටෙන්ට් ක්‍රියේෂන් මොනවාම හරි ක්‍රමයකින් අපිට බාධාවක් වෙන්නේ නැතුව අපේ ඉමේජ් එක ඩැමේජ් වෙන්නේ නැතුව අපි සල්ලි හොයන්න පටන් ගන්න ඕනේ. ගොඩාක් කලාවට මම දකිනවා සමහර ගර්ල්ස්ලා බොයිෆ්‍රෙන්ඩ් මත ඩිපෙන්ඩ් වෙන්න හදනවා හස්බන්ඩ් මත ඩිපෙන්ඩ් වෙන්න හදනවා. මෙහෙමයි තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් ගොඩාක් සල්ලි තියෙනවා නම් තමන්ගේ හස්බන්ඩ්ට ගොඩාක් සල්ලි තියෙනවා නම් ඒකේ යට ඉෂුව එකක් නැත්තම් කමක් නැහැ. හැබැයි තමන් හම්බ කරලා තමන් ආස දේවල් ගන්න තැන වෙනම සතුටක් තියෙනවා. ඒක සල්ලි වලට ගන්න බෑ. අපි හම්බ කරලා අපි මේ දේ අපි වෙනුවෙන් ගත්ත කියද්දි ඒක වෙනම දෙයක්. ඒක වෙන කෙනෙක් අපට අරන් දුන්නාම ඒ සතුට අපට විඳින්න හරි අමාරුයි. ඊගාව එක තමයි ඉගෙන ගන්න ස්ටඩි. ඉගෙන ගන්න පුළුවන් තරම් ඉගෙන ගන්න. ඔයාගේ සමහර විට ඔයාගේ ඇම්බිෂන් එක මැරි කරන එක වෙන්න පුළුවන්. It's okay. ඔයාට පුළුවන් හොඳ educated mom කෙනෙක් වෙන්න. නිකන් මොකවත් දන්නේ නැති පුතාට ළමයට වැඩක් දුන්නාම කරන්න දන්නේ නැති අම්මා කෙනෙක් වෙන්න නැතුව හොඳට ඉගෙනගෙන educated mom කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු මෙහෙම අපේ ලයිෆ් එකේදී අපිට එක එක තැන්වලදී එක එක ඩිසිෂන්ස් ගන්න එනවා. අපිට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒක කොයි වෙලේ කොහොම මොන වගේ ප්‍රශ්නයක් වෙයිද කියලා අපි ඇත්තටම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපි ඉගෙනගෙන තිබ්බහම අපි ඉගෙන ගන්න පුරුදු වුණාම අපි හිතන විදිය වෙනස් වෙනවා, අපි හැසිරෙන විදිය වෙනස් වෙනවා, අපි කතා කරන විදිය වෙනස් වෙනවා. මේ හැමදේම අපි ඉගෙන ගන්න වෙනස් වෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවා ටිකක් ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණාම ඒකට හිතලා බලලා තීරණයක් ගන්න. වැරදි තීරණයක් ගන්න නැතුව ගොඩාක් වෙලාවට සාමාන්‍යයෙන් අපේ අපි කියන්නේ මොකද්ද? අපේ රටේ කාන්තා පාර්ශවය ගත්තහම ගැහැණු අය ගත්තහම ඩොමෙස්ටික් වයලන්ස් කියන එකට අධිකව මුහුණ දෙනවා. එතකොට මේ වගේ තැන්වලදී කාන්තාවකට ළමයි අරගෙන ගෙදරින් එළියට බහින්න බැරි සාධක ගණනාවක් තියෙනවා. එකක් සල්ලි හම්බ කරන්නේ නැති එක. එකක් Tamanට සමාජය ගැන හරි දැනුවත් භාවයක් නැති එක. තව එකක් සමාජයට මුහුණ දෙන්න තියෙන බය. මේ වගේ ප්‍රශ්න රාශියකින් මේ මිනිස්සු පිරීලා ඉන්නවා. මේ හැම දෙයකටම විසඳුම විදිහට නිසි අධ්‍යාපනය ගන්න පුළුවන්. අපි මේක මේ ඉගෙන ගන්නවා කියන්නේ නිකන් පේපර් ක්වොලිෆිකේෂන් එකතු කරනවා විතරක් නෙමෙයි මේ ඉගෙන ගන්න දේ ඔළුවට යන්න ඕනේ. ඒකට තමයි අපි හිතන විදිහ වෙනස් වෙන්නේ. අපි ජීවිතයට මුහුණ දෙන විදිහ වෙනස් වෙන්නේ. අපේ හැසිරීම වෙනස් වෙන්නේ. ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නෙට හුරු වෙලා ප්‍රශ්නේ අස්සෙම ජීවත් වෙන එක නෙමෙයි හරි දේ. ප්‍රශ්නයක් වුණාම අපි දැනගන්න ඕනි එතනින් ඉවත් වෙලා එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ හරි විදිහට විසඳගෙන තමන්ගේ ජීවිතේ සතුට ආයේ හොයා ගන්න. වලක් වැටුණා කියලා වලේම ඉන්න එක අපේ වැඩක් නෙමෙයි. ඒක වැරදි. එහෙනම් අපි එතනම පරාදයි. වලකට වැටුනහම අපි දැනගන්න ඕනේ ඒ වලෙන් කොහොමද ගොඩ එන්නේ කියන එක. එතකොට ඒකට මම මේ කිව්ව දෙකම ඔයාට බලපානවා. ඔයාට හොඳ ඔයා හම්බ කරන එක ඔයා මුදල් උපයන එක දෙවෙනි එක ඔයාගේ අධ්‍යාපනය. ඔයාගේ අධ්‍යාපනය ඔයාව ෂේප් කරනවා. ඔයාගේ ලයිෆ් එක ෂේප් කරනවා. ඔයා ගන්න ඕනේ ඩිසිෂන්ස් එයාට හරියට පෙන්නලා දෙනවා. ඔයා අසුරු කරන්න ඕනේ මිනිස්සු හරියට ඔයාට හොයලා දෙනවා. ඔයාට කොහොමද තැනකට ගියාම ඉන්නේ? ඔයා කොහොමද මෙතෙන්දී මෙන්න මේ දේ කරන්න ඕනේ කියන එක හැම දෙයක්ම ඔයාව ෂේප් කරනවා. ඔයා ඉගෙන ගන්න දේවල් ඔයාගේ අධ්‍යාපනය. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ඔයාගේ වටිනාකම වැඩි කරනවා. ඔයා නිකන් ඉගෙන ගත්තෙත් නැති, හම්බ කරන්නෙත් නැති හිස් මිනිස්සෙක් වුණොත් එහෙම වැඩක් නෑ නේද? ඒ වගේ නෙමෙයි ඔයා ඉගෙන ගත්තාම ඔයා හම්බ කරන්න පුරුදු වුණාම ඔයාට වටිනාකමක් තියෙනවා. ඔයාට කිසි තැනක නිකරුණේ රැඳෙන්න අවශ්‍ය නෑ. මොකද ඔයාට තනියමත් ජීවත් වෙන්න පුළුවන්. තව කෙනෙක් නැතුවත් ඔයාට ඉන්න පුළුවන්. අපි හැම වෙලේම තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න පටන් ගත්තාම අනේ පුද්ගලයා ඔයාව කන්ට්‍රෝල් කරන්න හදනවා. මම මෙතනදී කතා කරන්නේ පේරන්ට්ස්ලා ගැන නෙමෙයි. මම මෙතනදී කතා කරන්නේ අපි පිටින් හොයාගන්න අපේ පාර්ට්නර්ස්ලා සම්බන්ධයෙන් බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, හස්බන්ඩ් වෙන්න පුළුවන් එහෙම. සමහර තැන්වලදී පේරන්ට්ස්ලාත් මේක කරනවා අපිට දකින්න පුළුවන්.
හැබැයි මම විශේෂයෙන්ම කතා කරන්නේ අපි හොයාගන්න බොයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් සෝරි හස්බන්ඩ් හරි. එතකොට මෙන්න මේ තැනදී අපි අධික ලෙස කෙනෙක් මත යැපෙනවා නම් ඒ කෙනා අපිව කන්ට්‍රෝල් කරගන්න පටන් ගන්නවා. මම මේ කලින් කිව්ව දෙකම ඔයාට හෙල්ප් කරනවා ඔයාගේ වටිනාකම වැඩි කරගන්න, ඔයාට තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න, ඔයාට මේකට ඒ කියන්නේ ඔයාට ජීවිතේට හරි විදිහට මුහුණ දෙන්න. හා මතවත් යැපෙන්නේ නැතුව ඒ අය අපට ආදරේ අය අපට වෙනස්කම් කරන්න හරි එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ අයගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවකදී ජීවිතේ සමහර අවස්ථාවලදී අපිට මුහුණ දෙන්න වෙනවා. අපේ පවුලේ තියෙන ලොකුම අත්ත වැටෙනවා. ඒ වැටෙන්නේ සමහර විට අසනීපයක් වෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාට සිද්ධ වෙනවා පවුලේ බර කරට ගන්න. දැන් ඔයාට අවශ්‍යතාවයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා එතනටත් සූදානම් වෙලා ඉන්න ඕනේ. ඔයා ඒක බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඕනෙම දෙයක් වෙනවා අපි ඒකට මුහුණ දෙන්න රෙඩි පිට ඉන්න ඕනේ. මොකද අපිට කලින් වෝනින් එකක් දෙන්නේ නැහැ. තුන්වෙනි එක how to live alone. මේ ලෝකෙ තියෙන අමාරුම දේ මේ මොහොතේ මම ඒක හොඳටම දන්නවා. තනියම ජීවත් වෙනවා කියන එක කරන්න බැරි දෙයක්. අපි හැමෝටම කන්ෆර්ට් සෝන් එකක් තියෙනවා. අපි පුරුදු වෙච්ච මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. අපි පුරුදු වෙලා තියෙනවා අපේ ජීවිතේ යම් යම් දේවල් මේ මිනිස්සු ලවා කරගන්නේ. මිනිස්සු ඒ දේ කරනවා අපි වෙනුවෙන් කියන එක දන්නවා. අපිට ඒක කරන්න ඕනේ නැහැ. දැන් අපි කතා කරමුකෝ මම ගැන. මම ඇවිල්ලා ගෙදර සාමාන්‍ය ගෙදරක ඉන්න ළමයෙක්. එතකොට මට ගෙදරට බඩු ටික ගේන්න ඕනි කියන වගකීම කවදාවත් මගේ කරපිට පැටවිලා නැහැ. මම ජීවිතේට හිතන්නේ නැහැනේ. අපේ ගෙදරට මෙන්න මෙච්චරක් වේදම යනවා මාසෙට මම මෙන්න මේ බඩු ටික ගේන්න ඕනි කියන එක මගේ ඔළුවට වැහලා නැහැ. මොකද ඒක කරන්නේ අපේ තාත්තා. ඒ වගේ අපි ජීවිතේ යම් යම් දේවල් අපේ කම්ෆර්ට් සෝන් එකේ ඉන්න මිනිස්සුන්ට බෙදලා දීලා තියෙනවා. එතකොට අපිට තනියෙන් ජීවත් වෙනවා කියන එක කරන්නම බැරි වැඩක්. කරන්න මාර අමාරුයි. අපි කොච්චර තනියම ජීවත් වෙන්න හැදුවත් ආපස්සට හැරිලා එන්න බලනවා. මම හිතනවා ගෑල් ළමයෙක් විදිහට මැරි කරන්න කලින් අපි ඒ ජීවිතේ අඩුම තරමේ මාසයක්වත් ගෙවලා තියෙන්න ඕනේ. අපි ඒකටත් හුරු වෙලා තියෙන්න ඕනේ. ආයි කියනවා ඊගාවට වෙන්නේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බෑ. අපි දන්නේ නැහැ. මොන දේ නැති වුණත් අපි ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ මැරෙනකම්. සාමාන්‍යයෙන් පර්සනලි මම ගැන කතා කරද්දි මේ ලෝකේ මට තාම මට අමාරුම දේ ඇක්සෙප්ට් කරන්න මගේ අම්මයි තාත්තයි කවදා හරි මට නැති වුණත්, මගේ නංගි මට නැති වුණත් කියන දේ මට බාර ගන්න බෑ. මම ඒකට ලෑස්ති නැහැ. මම ඒ කාරණාවේදී මාර සෙන්සිටිව්. මම දන්නේ නැහැ මම අදටත් හොයනවා දැන්. අපි ඕනම දෙයකට ඇඩ්ජස්ට් වෙනවා නේ. අපි ඕනම දෙයකට පුරුදු වෙලා ඉන්න ඕනේ. හැබැයි මම දන්නේ නැහැ එතනින් එහාට යන්නේ කොහොමද කියලා. එතකොට අපිට ඒ වගේ අපි මිනිස්සුන්ව ගොඩාක් ඇටච් කරගන්න අපි පර්සනලි අපි දුර්වල වෙන තරමට අපිට ලං වෙන හැම මිනිස්සයම නැති වෙද්දී අපිට දරා ගන්න බැරි දුකක් දැනෙනවා. ඒවත් එක්ක අපි කඩාගෙන වැටෙන්න පුළුවන්. අඬලා අපි පොඩ්ඩක් කඩාගෙන වැටිලා සතියකින් දෙකකින් මාසෙකින් ආපහු ගොඩ එන එකයි සමහර මිනිස්සු සදහටම කඩාගෙන වැටෙනවා. අනේ සදහටම කඩාගෙන වැටෙන කොටසට අපි වැටෙන්න හොඳ නැහැ. අපි අපේ මනස හදාගන්න ඕනේ. අපි අපිව ඩිවලොප් කරගන්න ඕනේ. මොන දේ නැති වුණත් මං අඬලා කට්ට කාලා මම කොහොම හරි මේකෙන් ගොඩ එනවා කියන එකට. එහෙම නැතුව එයා නැති වුණොත් නම් මං ඉවරටම ඉවරයි. එයා නැති වුණොත් නම් මට පිස්සු හැදෙයි. අපි අන්න එතන පරාදයි. හරි අපි ඊගාට කතා කරමු 4. self growth and self love. මම මේක කියන්න කැමති නෑ. හැබැයි සමහර ගෑන් ළමයි රිලේෂන්ෂිප් එකකට යන්නේ මොලේ ගෙදර තියලා. රිලේෂන්ෂිප් එකට යද්දි මොලේ ගෙදර තියලා යනවා. ඒකට රීසන් එක ඔයාගේ තියෙන 100% ඔක්කොම ඔයා දෙන්න යනවා රිලේෂන්ෂිප් එකකට. එතකොට මොකද වෙන්නේ? අන්තිමට ඔයාට මොකවත් නෑ. කියන්නත් නෑ ඉතින්. I'm sorry. එහෙම වෙනවා. එතකොට අපි රිලේෂන්ෂිප් එකක් කියන්නේ මුළු ලයිෆ් එකම නෙමෙයි, මුළු හැමදේම නෙමෙයි, එක කොටසක් විතරයි දෙන්න ඕනි අපිට තියාගෙන. අපි ආදරය කරන්න ඕනි අපට ආදරය කරලා අපි ගාව ආදරය තියලා අපි රෙස්පෙක්ට් කරන්න ඕනි. හැබැයි අපේ රෙස්පෙක්ට් එක තියාගෙන. යම්කිසි තැනකදී ඒ පුද්ගලයා අපිට රෙස්පෙක්ට් කරන්නේ නැහැ කියලා තේරෙනවා නම් අපි ඒක එතන අපි කට් ඔෆ් කරන්න ඕනි. එහෙම නැත්නම් අපිට එතන ප්‍රශ්නයක් වෙනවා. ඔයා නිකම්ම මිනිස්සෙක් නෙමෙයි. ඔයා ඉගෙනගෙන තියෙනවා. දැන් ඔයා හම්බ කරනවා. ඔයාට ඔයාගේ ගෙදරින් ගොඩනගලා දීපු යම්කිසි වටපිටාවක් තියෙනවා. ඒ වගේම ඔයා වෙනුවෙන් ඉම්ප්‍රූව් කරගත්ත දේවල් තියෙනවා. හරි හොඳයි. ඔයා ලස්සනට ආදරය කරන්න දන්නවා. මේ හැම දෙයක්ම ඔයාට තියෙනවා. එතකොට ඔයා තවත් පුද්ගලයෙක් නිසා මේ හැම දෙයක්ම නැති කරගෙන කිසිම වටිනාකමක් නැති මිනිසෙක් බවට පත් වෙනවනේ. එතන ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවාමයි. Tamanට තමන්ව නැති කරගන්න එපා.
ආදරය කරන්න, අවංක වෙන්න, මේ හැමදේම කරන්න. හැබැයි ඔයාට ඔයාව තියාගන්න. සෙල්ෆ් ලව් තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ. Taman tamanට ආදරය කරන්න. ඊට පස්සේ අනිත් අයට ආදරය කරන්න පටන් ගන්න. ඉෂුව එකක් නැහැ. ඒ වගේම තමයි සෙල්ෆ් ග්‍රෝත් ගත්තා. අපි සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට ගොඩාක් අය කතා කරන්නේ අපි දියුණු වෙනවා කියන තැනදී මුදල් හම්බ කිරීම. සල්ලි හම්බ කරනවා කියන එක ඇත්ත අපි ආසාස දේවල් ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි අපි ස්පිරිචුවල් සයිඩ් එකකින් අධ්‍යාත්මික වශයෙන්ුත් අපි දියුණු වෙන්න ඕනේ. කියන්නේ අපි ළඟා වෙන්න ඕනේ සමහර තැන් තියෙනවා. අපේ මානසික සුවය කියන එක අපි ළඟා කරගන්න ඕනේ. අපිට කෙනෙක් ගැන දිගින් දිගටම ඉරිසියා හිතෙනවා නම් ඒක අපිට කරදරයක්. අපිට දිගින් දිගටම කෙනෙක් ගැන අධික ලෙස තරහ යනවා නම් වෛර හිතේ තියාගෙන ඉන්නවා නම් අපිට ඒක හරි කරදරයක් නේද? ඒ වගේ හැඟීම් අපට මේ කායික වශයෙන් රිද්දනවා. අපිට හරි මහන්සි දරා ගන්න බෑ ප්‍රෙෂර් නගිනවා නේද? දාඩිය දානවා මේ වගේ දේවල් තියෙනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට තේරෙනවා අධ්‍යාත්මික සුවය කියන එක කොච්චර අපිට වටිනවද කියන එක. අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන එක එක මිනිස්සු ඉන්න ලෝකෙක. එතකොට අපි ඒ දේවල් ඇක්සෙප්ට් කරලා ඒ මනුස්සයට ඒ අවස්ථාවේදී ඒ විදිහට මුහුණ දෙන්න ඕනේ. අන්තිම එක මං කියනවා stay pretty. stay pretty. සමහර ගෑල් ළමයි ඉන්නවා සමහර වෙලාවට දැන් අපි හිතමු බොයිෆ්‍රෙන්ඩ් හම්බ වෙන්න යනවා කියලා. යාමගේ බොයිෆ්‍රෙන්ඩ් යාමන් ඇත්තටම ඉන්නවත් දැකලා තිනවා. කමක් නැහැ. එහෙම නෙමෙයි. හැම වෙලේම ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න. ඔයා මේකප් කරන්න කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. ඒතර මේකප් කරන්න කැමති කෙනෙක් නම් මේකප් කරන්න, ලස්සනට අඳින්න, ඔයාගේ තියෙන ජුවලරීස් යූස් කරන්න. ඒවා ගත්තේ ඔයා ගෙදර තියලා යන්න නෙමෙයි. ඒක නිසා හැම වෙලේම ඔයා ගාව තියෙන හොඳම විදිහට ඇඳගෙන යන්න. මොකද ඔයා හිතන්න එපා දවසක මම මෙහෙම යනවා කියලා. ඒ දවසේ එන්න බැරි වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ හරිම අස්තීර ලෝකෙක. අපේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා අපිවත් දන්නේ නැහැ. මේ ඉඳලා මේ මැරිලා යනවා මිනිස්සු. ඒක නිසා කල් දාන්න එපා. ඔයා අද එළියට යනවාද? ඔයාට වෙලාව තියෙනවනේ ලෑස්ති වෙන්න. ලස්සනට ලෑස්ති වෙලා ලස්සනට ඇඳගෙන යන්න. ඒක ඔයාටත් හොඳයි. මොකද ඔයාටත් මනස සතුටු වෙන්නේ මම ලස්සනවා. වැඩිපුර ෆොටෝස් ගන්නවා. අද මම ලස්සනයි ෂෝ මගේ ඇඳුම ලස්සනයි. වව් නේද? ඒ වගේම තමයි දකින්න මිනිස්සුන්ටත් හරිම සතුටුයි. අනේ යා හරි ලස්සන කෙනෙක්. එහෙම අපිට හිතන අතර මේ මිනිස්සුන්ගේ දවස සුබයි. ඔයා නිකන් යන්නම් වාලේ ඔහේ ගියාම දකින්න මිනිස්සුන්ට සතුටුකුත් නැහැ. ඔයාට සතුටුකුත් නැහැ. ඔයත් අයියෝ අර මිනිස්සු මන් දිහා බලන්න නැති මං ඔලුව පිරන්නේ නැතුව නේද නේද? එහෙම නෙමෙයි ලස්සනට ඉන්න ලස්සනට අඳින්න. ඒ වගේම අමතක කරන්න එපා ලස්සනට හිතන්න. මම අන්තිමට කියනවා මේ හැමදේම ඔයා අචීව් කරගත්තට පස්සේ හරි ඔයා දැන් හම්බ කරනවා ඔයා ඉගෙන ගන්නවා ඔයා තනියම ජීවත් වෙන්න ඉගෙනගෙන තියෙනවා ඒ වගේම ඔයා self love self growth ගැන ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා ඔයා ඔයාට respect කරනවා ඔයා ඔයාට ආදරේ ඔයා ඔයාව improve කරගන්න ගොඩක් මහන්සි වෙනවා ඒ වගේම තමයි ඔයා ලස්සනට අඳිනවා හරිම pretty මේ ඔක්කොම අවසානයේ ඔයාට දැනෙන්න පටන් ගන්නවා ඔයා හරිම ලස්සන මිනිස්සෙක් මම ෂෝක් නේ ඔයා ඔයාගෙන satisfy අපි ගැන සැටිස්ෆයි වෙන්න පටන් ගත්තට පස්සේ අපට අමුතුවෙන් සතුට තැන් තැන්වල හොයන්න ඕනේ නැහැ. අපි ගාව සතුට රැඳෙනවා. අපි සතුටින් ඉන්නවා. අපට ඕන දේවල් අපට ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. අපිට ඕන දේවල් අපිව හොයාගෙන ඉන්නවා. ඒ වගේම ඔයාට පේන්න ගන්නවා අනේ මම මේකටනේ ආසාවෙන් හිටියේ මෙන්න මේක තියෙනවා. අන්න ඒව දැනෙන්න ගන්නවා අපි අපිට ආදරය කරලා මේ හැම දේවක්ම ළඟා කරගෙන ඔයා සතුටින් ඉද්දී ඔයා ලස්සනට ඉද්දී ඒ වගේම හැම වෙලේම මේ වගේ ලස්සනට බලපාන තව දෙයක් තමයි අනිත් අයට උදව් කරන්න අනිත් අයට කරුණාවන්ත වෙන්න අනිත් අයට ආදරය කරන්න. සාමාන්‍යයෙන් ගෑල් ළමයි ගත්තාම චුට්ටක් ජෙලස් චුට්ටක් ඉරිසියා හිතනවා වැඩි එහෙම වෙන්න එපා. තව කෙනෙක් ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් ලස්සනයි කියන්න. ඒක ඇඟෙන් පතෙන් යන්නේ නැහැනේ. අනිත් මිනිස්සුන්ගේ හිත රිද්දන්න එපා. නිකන් ඕපදූප හොයන්න එපා. වැඩකට නැති බයිලා හොයන්න එපා. ඕපදූප හොය මිනිස්සුන්ට රිද්දන්න එපා. හරිම චීප්. තමන්ගේ කොලිටිය එක මේන්ටේන් කරන්න තමන් ලස්සනට ඉද්දී තමන් හොඳට ඉද්දී මේ හැම දේම අපට ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා අපට ඕන දේවල් අපට ළඟා වෙන්න පටන් ගන්නවා. බයි